ලස්සනට ඉන්න ප්‍රියමනාපව ඉන්න මම ගොඩක් ආස කරා. මම ලස්සනයි කියලා හිතන හැම වෙලාවකම මට ලොකු සෝපාසුවක් දැනුණා. මගේ ධෛර්යයේ නිර්මාතෘවරය මම. මගේ රූපය ඒකේ කොටසක්. මම මගේ ලස්සන වෙනුවෙන් පොඩ්ඩක් මහන්සි වුණා. ඒක ඔයාලත් එක්ක බෙදා හදාගන්න මම ගොඩක් ආසාවෙන් ඉන්නවා. ඒක මැජික් එකක් නෙවෙයි. ඒක සයන්ස් එකක්. අනේ උඩ වෙලාවක් නැහැ කියලා නම් කියන්න එපා. මේක ජීවත් වෙන ආස හිතන ලස්සන සයන්ස් එකක්. ඉතින් සිතුවිලි කියන්නේ අපේ පෞරුෂය නිර්මාණය කරන ප්‍රබලම ශක්තියක්. සරලවම කිව්වොත් අපි යමක් ගැන දැඩිව හිතනකොට අපේ මොළයේ ඒ සම්බන්ධයෙන් රසායනික විපර්යාසයක් සිද්ධ වෙනවා. අන්නේ රසායනික විපර්යාසය තමයි අපේ සිතුවිලි යථාර්ථයක් කරන්න පනපවන්නේ. ලස්සන වෙන්නේ ස්ත්‍රී පුරුෂ ભેදයක් වයස් ભેදයක් නැහැ. ඔයාලා මේ සඳහා කළමනාකරණය විය යුතු ආකාරය මම ඊළඟ වීඩියෝ එකෙන් ගේන්නම්. එතකම් මාව subscribe කරලා තියාගන්න. ස්තුතියි.